අද කතා කරමු ඉඩම් හා ශක්තිය පිළිබඳ තියෙන සම්බන්ධය. විශේෂයෙන්ම ඉඩමක් විකුණන්න යනවනම්. ඉඩමක් විකුණන්න යනකොට ඒක විකුණන්න ගොඩක් අමාරු වෙනවනම් ශක්ති ගැටලුවක් තියෙන්න පුළුවන්. මෙන්න මේ කාරණේ ගැන කතා කරනකොට අපි ඊට කලින් සඳහන් කරන්න ඕන දේවල් දෙකක් තියෙනවා. බාධා ඇති වෙන තැන් කීපයක් තියෙනවා. ඒක සමහර බාධා භෞතිකයි. උදාහරණයක් හැටියට ඉඩම පිළිබඳ හිමිකම. හිමිකම පැහැදිලි නැත්නම් කීප දෙනෙක්ටම අයිති නම් අයිති ඔක්කොම ඒ ඉඩම විකුණන්න කැමති නැත්නම් වගේ දේවල් තියෙනවා නම් හරි ඔප්පු පරණයි නැත්නම් ඔප්පු හොයාගන්න බෑ. එහෙම ප්‍රශ්න තියෙනවා. මේක භෞතික කාරණාවක්. තව භෞතික කාරණා තමයි ඉඩමේ සීමාව. සීමාව හරියට ලකුණු වෙලා නැත්නම් එතන ප්‍රශ්න තියෙනවා. නමුත් මේවා භෞතික ප්‍රශ්න, මේවා භෞතික වශයෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්න. භෞතික ප්‍රශ්න හැටියට හඳුනාගත්තොත් අපිට ඒවා භෞතික වශයෙන් විසඳන්න පුළුවන්. තව ප්‍රශ්න සමාජීය හා මානසිකව. දැන් මානසික ප්‍රශ්නයක් තමයි ඉඩම විකුණන්න හිතනවා. නමුත් ඉඩම පිළිබඳ දැඩි ආසාවක් තියෙනවා. නැත්නම් ඉඩම විකිණීම පිළිබඳ දැඩි බයක් තියෙනවා. එහෙම නැත්නම් දැඩි සම්බන්ධතාවයක් තියෙනවා අපේ පරම්පරාවෙන් ලැබිච්ච ඉඩම නැත්නම් මෙන්න මෙයා මට දීපු ඉඩම වගේ ලොකු සම්බන්ධයක් තියෙනවා. එතකොට ආසයි බයයි කියන වගේ තත්ත්වයක තමයි තියෙන්නේ. මේක විකුණන්න ඕනේ. නමුත් ඒකට දැඩිව බැඳිලා තියෙනවා. මේ දේවල් භෞතික හා සමාජීය වශයෙන් පවතින දේවල්. මේවා ශක්ති ගැටලු නෙවෙයි. නමුත් ශක්ති ගැටලුවක් තියෙනවා නම් භෞතික හා සමාජීය ප්‍රශ්න නැතුවත් භෞතික හා සමාජීය ප්‍රශ්න හැටියට ගැටලු ඉස්මතු වෙන්න පුළුවන්. හිමිකම පැහැදිලි නෑ වගේ පේන්න පුළුවන්. නැත්නම් ඒක බලන ලෝයර් හරි නොටරි හරි නොතාරිස් හරි මේ දේවල් දිහා බලලෙවල කියන්න පුළුවන් නෑ මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒකට කන්ෆියුෂන් එකක්. ඒකට සම්බන්ධ වෙන අයගේ කන්ෆියුෂන් එකක් එනවා. මේ කන්ෆියුෂන් එක කියන්නේ එනර්ජි ගැටලුවක්. මේක ඇත්තට වශයෙන් පවතින එකක් නෙවෙයි. ඒකට වඩා දක්ෂයෙක් හොයාගත්තොත් මේ ප්‍රශ්න විසඳෙනවා. ඒත් එක්කම ඉඩමට තියෙන ආසාව ප්‍රොක්‍රැස්ටිනේෂන් මේ දේවල් මානසික ගැටලු මේ දේවල් හා සහසම්බන්ධව ශක්ති ගැටලු තියෙනවා. ඒවා පුද්ගලික වශයෙන් විසඳන්න ඕන ගැටලු. ඉඩම පිළිබඳ කතාවක් නෙවෙයි. ඒකට ඉඩම පිළිබඳ ශක්තිමය ගැටලු දෙආකාරයකට ඉස්මතු වෙන එකක් තමයි ඒ සම්බන්ධ වෙන අයට කන්ෆියුෂන් එකක් පහළ වෙන එක නැත්නම් ඒක පැහැදිලි නැතිකමක් පහළ වෙන එක නැති ප්‍රශ්න තියෙනවා වගේ හැසිරෙන එක. ඒක එක පැත්තක්. දෙවෙනි පැත්ත තමයි මේ සියලු දේම පැහැදිලි, හිමිකම පැහැදිලි, සීමා පැහැදිලි, විකුණන්න කැමති, ඇඩ්වර්ටයිස්මන්ට්ස් කරනවා. නමුත් මේක මූව් වෙන්නේ නැහැ. උපරිම උත්සාහය දරලත් වැඩේ කරගන්න බෑ. මේ දෙවෙනි පැත්ත. පළවෙනි ජාතිය ශක්ති ගැටුවලදී උපරිම උත්සාහය දැරෙන්නේ නැහැ. මොකද ඊට කලින් විවිධ බාධා ඇති වෙනවා. දෙවෙනි අවස්ථාවේදී මේ ගොඩක් බාධා ඔබ ජයගෙන තියෙනවා. නමුත් දැන් වැඩේ කෙරෙන්නේ නැහැ. විල බල්ලා යනවා, ගන්න නැහැ, කමිට්මන්ට් එකක් කරන්නේ නැහැ, කමිට්මන්ට් කරත් ප්‍රොසීඩ් කරන්නේ නැහැ. වගේ ප්‍රශ්න වලට එනවා. දැන් මේ අවස්ථාවක අපිට තීරණය කරන්න පුළුවන් මෙතන ශක්ති ගැටලුවක් ඇති කියලා. ඉඩමකට ශක්ති ගැටලුව ඇති වෙන මට්ටම් කීපයක් තියෙනවා. දැන් පළවෙනි මට්ටමේදී ශක්තිය අපි කියන ස්කේල් වෙනවා කියලා. ශක්තිය පල්වීමක් වෙනවා. ඒ ඉඩම අවශ්‍ය දේ කාර්යයන් සඳහා කරලා නැහැ. මිනිස්සු අවශ්‍ය තරම් මේකේ ගැවසිලා නැති වුණාම ඒ ශක්තිය ඉහළ තලයක පවතින එන්න ශක්තිය පල්ලෙහාට ගිහිල්ලා පල්ලු ශක්තියක් බවට යනවා. එතකොට ඒ කවුරු හරි ඉඩමට ආවොත් එහෙම ෆිසිකලි මූව් කරොත් හරි ශක්තිය වශයෙන් බැලුවොත් එහෙම හරි එයාට මහා අමාරු අපහසුතාවයන් දැනෙනවා. අපිරිය හිතෙනවා. එතකොට මේක ස්ටේල් වෙච්ච ශක්තියක්. මේක පළවෙනි මට්ටමේ ගැටලුව. දෙවෙනි මට්ටමේ ගැටලුව තමයි යම් කාලයක් ශක්තිය ස්ටේල් වෙවි පල්වෙවි තියෙනකොට මේකට ආකර්ෂණය වෙනවා ඒ දේවල් වලට කැමති එන්ටිටීස් ජීවීන්. පහළ මට්ටමේ ජීවීන්, පහළ ভাইබ්‍රේෂන් තියෙන ජීවීන්. එතකොට මේ පහළ ভাইබ්‍රේෂන්ස් තියෙන ජීවීන් මෙතනට ඇවිල්ලා ඒගොල්ලෝ මෙතන පළපදියම් වුණාම දැන් තව ශක්තිය පල්ලෙහාට යනවා. අපිරිය එපා වෙන ගතිය, අපිරිය වෙන ගතිය, දියුණුවක් නොලැබෙන ගතිය එන්න වැඩි වෙනවා. දැන් වැදගත් දෙයක් තමයි මේ ජීවීන් malicious beings නෙවෙයි. ඒගොල්ලෝ හානි කරන්න බලාගෙන ආපුවයි නෙවෙයි. ඒගොල්ලෝ එතන තියෙන කුණු වූ පල් වූ ශක්තියට කැමති අය. ඒ තත්ත්වයට තමයි ඒගොල්ලෝ කැමති. ඒතකොට ඒගොල්ලෝ ඒ ගතිය තව වැඩි කරගෙන එන එක තමයි කරන්නේ. ඒතකොට malicious beings ලා නෙවෙයි. ඒ ණයට පහර දෙනව නෙවෙයි. නමුත් ඒගොල්ලෝ ඉඳීම නිසා ඒ තැන දියුණුවක් කරන්න අපහසු වෙනවා. එතකොට මේක දෙවෙනි මට්ටම. තුන්වෙනි මට්ටමක් තියෙනවා. තුන්වෙනි මට්ටමේදී වෙන මිනිසුන් හෝ වෙන ජීවීන් ශක්තිමය පහර දීමක් කරනවා. විවිධාකාර විදිහේ ශක්තිමය පහර දීමක්. ඒකට ඇක්ටිව් ඇටැක් එකක් අපි කියලා කියනවා.
දැන් අර අපි දෙවෙනි මට්ටමේ කතා කරපු ජීවීන් ඇක්ටිව් ඇටැක් එකක් නෙවෙයි. ඒගොල්ලෝ එතනට කැමති ඉඳා දැන් මේ තුන්වෙනි මට්ටමේදී අපි කතා කරන එක ඒ ඉඩමේ ශක්ති ආකෘතීන් වලට පහර දෙනවා. එතන ඉන්න අපහසු වෙන්න එන අය ලෙඩ වෙන්න වගේ ඒ වගේ දේවල් ශක්ති ආකෘතීන් හැටියට ඉඩමට ඔබවීමක් කරනවා. මේකට තව වචන තියෙනවා. අපි නමුත් මේ වචන අපි පාවිච්චි කරමු. ශක්තිමය පහර දීමක් කරනවා කියන එක. එතකොට මේක තුන්වෙනි මට්ටම. හතරවෙනි මට්ටම තමයි ජීවීන් බන්ධනය කරන. ඉතා දැඩි භයානක දරුණු ජීවීන් බන්ධනය කරනවා ශක්ති පහර දීම දිගටම කරගෙන යාම සඳහා. හතරවෙනි මට්ටමේ හා තුන්වෙනි මට්ටමේ කතාවේ වෙනස තමයි තුන්වෙනි මට්ටමේදී ශක්ති පහර දීම අපි පිරිසිදු කරාට පස්සේ පහර දීම නැති වෙලා යනවා. ඊට පස්සේ විදම සාමාන්‍ය මට්ටමට අපිට ගේන්න පුළුවන්. හතරවෙනි එකේදී පහර දීම අයින් කරාට තව ජීවියෙක් බන්ධනය කරලා තියෙන හින්දා ආයි පහර දීම ටික දවසින් ආයිත් ඇති වෙනවා. අපි අයින් කරනවා. ආයිත් අර පහර දීම ඇති වෙනවා. එතකොට අපි ජීවියාවත් අයින් කරන්න ඕනේ. මේක තමයි මට්ටම් 4. දැන් එතකොට අපි මොන වගේ දේවල්ද කරන්න පුළුවන්? මූලික මට්ටමේදී අපි දවස් 30ක වගේ රේකී ප්‍රතිකාරයක් ඉඩමට කිරීම එක හැමදාම පැය භාගයක් පැයක් වගේ වෙලාවක් අරගෙන රේකී ප්‍රතිකාර කිරීම තුළ ඉඩමේ ඒ පල්ලු ගතිය අස් කරගන්න පුළුවන්. ඩිග්‍රී 1 ප්‍රැක්ටිෂනර් කෙනෙක් නම් එයා එතනට යන්න ඕනේ. ඩිග්‍රී 2 ප්‍රැක්ටිෂනර් කෙනෙක් නම් එයාට දුරින් ඉඳන් උනත් ඒක කරන්න පුළුවන්. දැන් එතනට එන්ටිටිස් ඇවිල්ලා තියෙනවා නම් සමහර විට ඔයාලට ඊට වැඩි දිග කාලයක් දවස් 60ක් හරි දවස් 90ක් හරි කරන්න සිද්ධ වෙන්නත් පුළුවන්. එතන නමුත් මේක පළවෙනි හා දෙවෙනි මට්ටමේ ගැටලු රේකී ඩිග්‍රී 2 ප්‍රැක්ටිෂනර් කෙනෙක් තමයි අපි රෙකමෙන්ඩ් කරන්නේ. රේකී ඩිග්‍රී 2 ප්‍රැක්ටිෂනර් කෙනෙක්ට දවස් 90ක් 30ක් වගේ ඇතුළත කාලයක් ඇතුළත විසඳන්න පුළුවන් පල්ලු ශක්තිය හා පල්ලු දේවල් සඳහා ජීවීන් ඇදී ඒම නිසා තවත් පල්වීමට ලක් වෙන කියන ප්‍රශ්න ගැටලු දෙක විසඳන්න පුළුවන්. තුන්වෙනි මට්ටමේදී නපුරු මිනිස්සු මැලිෂස් ශක්තියක් ගැප් ගන්නනවා ඉඩමට. දැන් එතකොට මේකට සංවේදී වෙන්න ඕනේ, ස්කෑන් කරලා බලලා ඒක හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ තියෙන බව. ඊට පස්සේ ඒක අයින් කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ඕරික් ක්ලියරන්ස්, කල්මික් ඉම්ප්ලන්ට් ක්ලියරන්ස් වගේ ඒ මට්ටමට හැකියාවන් වර්ධනය කරලා තියෙන ප්‍රැක්ටිෂනර් කෙනෙක් වෙන්න ඕනේ. එතකොට එයා DNA ඇක්ටිවේෂන් එක අනිවාර්යයෙන්ම කරගෙන තියෙන්න ඕන තමන්ට. ප්‍රැක්ටිෂනර් ගැන කියන්නේ ඉඩම ගැන නෙවෙයි. මේක ප්‍රගුණ කරන කෙනා DNA ඇක්ටිවේෂන් කරගෙන ඊට පස්සේ ඕරික් ක්ලියරන්ස් ප්‍රැක්ටිෂනර් කෙනෙක්ගේ මට්ටමට හැකියාවන් වර්ධනය කරගෙන තියෙන්න ඕනේ. ඕරික් ක්ලියරන්ස් ප්‍රැක්ටිෂනර් කෙනෙක්ට තමයි ශක්තිමය ආකෘතීන්ගේ තියෙන හානි වූ දේවල් අයින් කරලා ඒ ශක්තිමය ආකෘතීන් ආයෙත් රීජනරේට් කරන්න පුළුවන්. හතරවෙනි මට්ටමේ එන්ටිටියක් ඇවිල්ලා තියෙනවා නම් එතකොට දැන් අපි කතා කරනවා ඕරික් ක්ලියරන්ස් ප්‍රැක්ටිෂනර් කෙනෙක්. හරි, එතනින් එහාට ගියාම JCL රිමූවල් කරන්න පුළුවන් ප්‍රැක්ටිෂනර් කෙනෙක් සිද්ධ වෙන්න ඕනේ. දැන් එතකොට මේ අන්තිම දෙක 3 හා 4 කියන දේවල් වලදී රේකී ප්‍රැක්ටිෂනර් කෙනෙක්ට මූලික ක්ලියර් කිරීමක්, මූලික පිරිසිදු කිරීමක් කරන්න පුළුවන්. නමුත් ඊට පස්සේ ඇඩ්වාන්ස් ප්‍රැක්ටිෂනර්ස්ලා එන්න ඕනේ ඕරාවේ. නැත්නම් ඒ ඉඩ ශක්තිමය ආකෘතියට සිදු ගැටලුවත් ඒකට ගැප් ගන්නලා ආව හරි දරුණු ජීවියෙක් ඉන්නවනේ ඒ ජීවියව එතනින් රිලීස් කරලා ඉවරලා හානි වූ ශක්ති ස්තර ආයි රීජනරේට් කරලා ඒකේ ශක්තිය ආපස්සට ගොඩනංවන්න. ඉතින් මේක තමයි ඉඩමකට වෙන්න පුළුවන් ශක්ති හානි 4. 3 හා 4 මට්ටම් වලට ඇඩ්වාන්ස් ප්‍රැක්ටිෂනර්ස්ලා අවශ්‍යයි. යන කාලය වැඩි. එතකොට ඒ සඳහා ඔබ විශ්වාස කළ හැකි ප්‍රැක්ටිෂනර් කෙනෙක් එක්ක වැඩ කරන්න වෙනවා. ඒකට ඒකට යන වියදමත් ඒ විදිහට වැඩි වීමක් තියෙනවා. ඉතින් යමක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. මම ගාමක ශ්‍රී ශක්ති ගුරුවරයෙක්, භාවනා ගුරුවරයෙක්. අපේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න නම් මට කතා කරන්න. සතුටින් ඉන්න. ඔබට ජයශ්‍රී.